අයිබෝවන් මගේ දෑබර හිතවතුනි බොහොම වැදගත් කාරණාවක් ගැන ඔබත් එක්ක සාකච්ඡා කරන්න හිතුණා. අපි ඉතිහාසය අධ්‍යයනය කරනකොට ඉතිහාසයේ යම් සංසිද්ධියක් හෝ යම් සිදුවීමක් අර්ථකථනය කරන්න තවදුරටත් වඩා හොඳට අධ්‍යයනය කරන්න අනුමානයක් ගොඩනගන්න අපි පාවිච්චි කරනවා ඉතිහාස පොත්පත්, ඉතිහාස ලිපි ලේඛන. මේ ඉතිහාස ලිපි ලේඛන වේවා ඉතිහාස පොත්පත් වේවා අපි පාවිච්චි කරන්න ඕන කොහොමද? අපි මේ ලිපි ලේඛන මේ පොත්පත් මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්න ඕන මොන මට්ටම් වලින්ද? මේ කාරණාව ගැන තමයි අද මම ඔබත් එක්ක සාකච්ඡාවක් සංවාදයක් ගොඩනගන්න බලාපොරොත්තු වෙන්නේ. හිතවතුනි සාමාන්‍යයෙන් අපිට පොතකින් හම් වෙන කාරණාවක් වේවා එහෙම නැත්නම් කිසියම් ලේඛනයකින් ලිපියකින් හම් වෙන කාරණාවක් වේවා ඒක ඒ තියෙන ආකාරයෙන්ම ප්‍රශ්න නොකර ගැනීම නෙවෙයි ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී අපි භාවිත කරන ශාස්ත්‍රීය ක්‍රමවේදය. ඕනම මූලාශ්‍රයක් ලිඛිත මූලාශ්‍රයක් වේවා ලේඛනයක් වේවා අපි ප්‍රධාන කාරණා කීපයක් යටතේ මේ සම්බන්ධ අවධානය යොමු කරලා තමයි මේ ලේඛනය එහෙම නැත්නම් මේ මූලාශ්‍රය අපි භාවිතයට ගන්න. මූලික වශයෙන් ගත්තාම අපි ඉතිහාස පොතක් පරිශීලනය කරන්න කලින් අවධානය යොමු කරන්න ඕන කාරණා හතරක් ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. මේක අතිශය වැදගත් නිසා තමයි මම මේ සම්බන්ධයෙන් ඔබත් එක්ක මේ සාකච්ඡා කරන්නේ. ඒ කාරණා හතර එකින් එක ගමුකෝ මොනවාද මේ කාරණා හතර ඉතිහාස ලේඛනයක් වේවා පොතක් වේවා පාවිච්චි කරනකොට අපි අවධානය යොමු කරන්න ඕන කාරණා හතර. ප්‍රධාන කාරණාව අංක 1 කතුවරයා. කතුවරයා ගැන අනිවාර්යයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕන. අංක 2 කතුවරයාගේ අරමුණ. කතුවරයාගේ අරමුණත් අතිශය වැදගත් වෙනවා යම් ලේඛනයක අන්තර්ගතයේ తත්වය ස්වභාවය තීරණය කරනකොට. අංක 3 කතුවරයා නියෝජනය කරන පාර්ශවය. කතුවරයාගේ මතවාද හෝ කතුවරයා පෙනීන පාර්ශවයත් අතිශය වැදගත් වෙනවා අපිට ලේඛනයක් ගැන සාකච්ඡා කරනකොට. ඒකේ අන්තර්ගතයේ ස්වභාවය සැකැස්ම ගැන අපි අවධානය යොමු කරනකොට. අංක 4 කාලය. ඒ ලේඛනයේ ලියවිච්ච එහෙම නැත්නම් මේ පොත ලියවිච්ච කාලය. ඔක ඇත්තටම ඔය 4 වෙනියට කියපු කාරණාව හරිනම් එන්න ඕනේ අංක 2ට. කතුවරයා කාලය, කතුවරයාගේ අරමුණ සහ කතුවරයා නියෝජනය කරන පාර්ශවය. මේ කාරණා හතර අතිශයින් වැදගත් අපි පාවිච්චි කරන ඉතිහාස ලේඛනයක ඉතිහාස පොතක අන්තර්ගතය සකස් වෙලා තියෙන්නේ මොන ආකාරයෙන්ද කියලා අධ්‍යයනය කරලා බලනකොට. අපි පළවෙනි කාරණාව ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. පළවෙනි කාරණාව කතුවරයා. ඇයි කතුවරයා වැදගත් වෙන්නේ ඉතිහාස ලේඛනයක් අධ්‍යයනය කරද්දී ඒ ලේඛනයේ අන්තර්ගතයේ ස්වභාවය තීරණය කරද්දී අපිට කතුවරයා වැදගත් වෙන්නේ. මිත්‍රවරුනි අපේ සිංහල සාහිත්‍ය එමෙන්නත් අපේ සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට විතර බෙදෙනවා. එක කොටසක් තමයි මහා සාහිත්‍ය සම්ප්‍රදාය. දෙවෙනි කොටස තමයි චූල සාහිත්‍ය සම්ප්‍රදාය. තුන්වෙනි කොටස තමයි ජන සාහිත්‍ය සම්ප්‍රදාය. ඔය චූල සාහිත්‍ය සම්ප්‍රදායට කනිෂ්ඨ සාහිත්‍ය සම්ප්‍රදාය කියලා සමහරු අර්ථකථනය කරනවා. එහෙම නැත්නම් සමහරු නම් කරනවා. තවත් උගත්තු පිරිසක් චූල සාහිත්‍ය සම්ප්‍රදාය සහ කනිෂ්ඨ සාහිත්‍ය සම්ප්‍රදාය කියලා කොටස් දෙකක් ගැන සාකච්ඡා කරනවා. කොහොම ඒවා පොදුවේ ගත්තාම මහා සාහිත්‍ය සම්ප්‍රදාය, චූල සාහිත්‍ය සම්ප්‍රදාය සහ ජන සාහිත්‍ය සම්ප්‍රදාය තමයි අපේ ලංකාවේ සාහිත්‍ය බෙදෙන ප්‍රධාන කොටස් තුන. එතකොට මේ මොකද්ද මේ මහා සාහිත්‍ය සම්ප්‍රදාය කියන්නේ? අපි ඔය පාවිච්චි කරන පාලි අට කතා, එතකොට මහා වංශය, දීප වංශය, බෝධි වංශය, තූප වංශය, එතනින් යාට ගිහපම් දම්පියාටුවා ගැටපදය මේ ඔක්කොම අයිති වෙන්නේ මහා සාහිත්‍ය සම්ප්‍රදාය ලේඛන ගණයට. මේ ඔක්කොම මහා සාහිත්‍ය සම්ප්‍රදාය ලේඛන. ඒතර මහා සාහිත්‍ය සම්ප්‍රදායේ ලක්ෂණය තමයි මේ මහා සාහිත්‍ය සම්ප්‍රදායේ ලේඛකයෝ නිසි හැබෑරීමක්, නිසි අවබෝධයක් තිබිච්ච උගත් පිරිසක්. ක්‍රමික අධ්‍යාපනයක් පිරිවෙන් වේවා කුමනෝ ක්‍රමික අධ්‍යාපනයක් තිබුණු සිංහල, පාලි, සංස්කෘත ආදී වශයෙන් මේ භාෂාන්තර ඥානයක් තිබුණු බොහොම දැනුගත් පිරිසක් තමයි මහා සාහිත්‍ය සම්ප්‍රදාය ලේඛකයෝ. ඔය මහා සාහිත්‍ය සම්ප්‍රදායෙන් චූල සාහිත්‍ය සම්ප්‍රදාය වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ මේ මහා සාහිත්‍ය සම්ප්‍රදාය ලේඛකයන්ගේ තරම් උගත්කමක් මේ චූල සාහිත්‍ය සම්ප්‍රදාය ලේඛකයන්ට තිබුණේ නැහැ. ඒ නිසා මේගොල්ලෝ චූල සාහිත්‍ය සම්ප්‍රදායේ ලේඛකයන්ගේ පොත්පත්වල ලියවිලිවල අපිට නිතරම දකින්න පුළුවන්කම ලැබෙනවා අවිදග්ධ. එහෙම නැත්නම් ඔය අපි කියන විදග්ධ භාෂා ව්‍යවහාරයට පරිබාහිර වචන. එහෙම නැත්නම් අවිදග්ධ වචන අපිට හම්බ වෙනවා. ඒ වගේම තමයි ව්‍යාකරණ දෝෂ බරපතල විදිහට හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් වෙලාවල් වල ජන සාහිත්‍ය සම්ප්‍රදායේ සාමාන්‍ය ජනතාව අතර තිබ්බ ජනප්‍රවාද, මුඛ පරම්පරාගත කතා
මේ වගේ දේවල් වලට අමුතු වැදගත්කමක් ආරෝපණය කරලා මේ ලේඛකයා අතින් රචනා වෙලා තියෙනවා. ඔය චූල සාහිත්‍ය සම්ප්‍රදායේ ස්වභාවය. ඔය චූල සාහිත්‍ය සම්ප්‍රදායට අයිති පොත් තමයි අපි කතා කරන රාජාවලිය, බුද්ධ රාජාවලිය, බණ්ඩාරවලී, විත්ති පොත්, කඩයිම් පොත්. මේවා මේ චූල සාහිත්‍ය සම්ප්‍රදාය ලේඛකයන්ගේ රචනා. ගොඩක් වෙලාවට 18 වෙනි සියවසෙන් පස්සේ තමයි ගොඩක් ඔය චූල සාහිත්‍ය සම්ප්‍රදාය ලේඛන සුලභ වෙන්න පටන් ගත්තේ. ඒකට බලපාපු හේතු කාරණා ගණනාවක් තියෙනවා. සීතාවක රාජධානිය කාලේ ලංකාවේ ඇති වෙච්ච මේ ශාස්ත්‍රීය අවනතියත් එක්ක චූල සාහිත්‍ය සම්ප්‍රදායේ නැගීමක් දකින්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන් වෙලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවෝ විසින් ඇති කරු මේ ශාස්ත්‍රීය පුනර්ජීවනයත් එක්ක උන්වහන්සේට අවශ්‍ය වුණා පිටපත් සුලභ කරන්න. පොත්පත්වල පොත්පත් බොහොම දුර්ලභ වෙලා තිබිච්ච නිසා ඒ නිසා යම් පිරිස් වලට අකුණු පමණක් ඉගෙන ගත්ත පිරිසෙන් පවා ලේඛන කාර්ය සිදු කරවා ගැනීමට උන්වහන්සේ උත්සාහ ගත්තා. මේ උත්සාහයත් එක්ක මේ අකුරු දැනගෙන හිටපු නමුත් නිසි ශාස්ත්‍රීය හැදෑරීමක් නැති අයත් ලේඛන කරණයට පිවිසෙනවා. ඒ වගේ අය අතින් තමයි ගොඩක් වෙලාට චූල සාහිත්‍ය සම්ප්‍රදාය ලේඛන රචනා වෙලා තියෙන්නේ. තුන්වෙනි එක ජන සාහිත්‍ය සම්ප්‍රදාය. ජන සාහිත්‍ය සම්ප්‍රදාය කියන්නේ මොකක්ද කියලා ඔබත් දන්නවා, අපි දන්නවා. ජන සාහිත්‍ය සම්ප්‍රදාය කියලා කියන්නේ සාමාන්‍ය සමාජයේ කියන්නේ අලිඛිත. ගොඩක් වෙලාට ජන සාහිත්‍ය සම්ප්‍රදාය ලිඛිත නැහැ, අලිඛිතයි. සාමාන්‍ය ගැමි සමාජයේ භාවිත වෙන මුඛ විවහාර වශයෙන් පවත්වාගෙන යන සාහිත්‍ය සම්ප්‍රදාය. අපි කියන ගොයම් කවි, පැල් කවි, කරත්ත කවි, පාරු කවි, පතල් කවි ඔක්කොම අයිති වෙන්නේ ජන සාහිත්‍ය සම්ප්‍රදායට තමයි. දැන් ඔය තමයි ප්‍රධාන සාහිත්‍ය සම්ප්‍රදායන් තුන. දැන් ඔබට වැටහෙනවා ඇති මේ සාහිත්‍ය සම්ප්‍රදායන් තුනේ ලේඛකයන්ගේ උගත් මට්ටම විවිධාකාර වන බව. මහා සාහිත්‍ය සම්ප්‍රදාය ලේඛකයෝ බොහොම උගත්. චූල සාහිත්‍ය සම්ප්‍රදාය ලේඛකයන්ට ඒ පමණ උගත්කමක් තිබුණේ නැහැ. නමුත් යම් ආකාරයෙන් සාක්ෂරතාවයේ තිබුණා. යම් දේවල් ගැන දැන් මොකක් නොතිබුණාම කියන්නත් බෑ. තිබුණා. හැබැයි මහා සාහිත්‍ය සම්ප්‍රදාය ලේඛකයෝ තරම් මේ අය උගත් නැහැ. ජන සාහිත්‍ය සම්ප්‍රදාය ගැන ඔබ අපි හැමෝම දන්නවා. ජන සාහිත්‍ය සම්ප්‍රදාය ඇතැම් විට සාක්ෂරතාවයේ පවා නැති අය විසින් මේ ජන සාහිත්‍ය සම්ප්‍රදායේ යම් නිර්මාණ ප්‍රබන්ධ කරපු බව පේනවා. එතකොට අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි මේ සැලකිය යුතු උගත්කමක් තියෙන කතුවරයෙකුගේ ලේඛනයක සහ යම් සීමා තුල තමන්ගේ ශාස්ත්‍රීයත්වය පවත්වාගත් ලේඛකයෙක්ගේ නිර්මාණයක එහෙම නැත්නම් ලේඛනයක විශාල වශයෙන් බොහෝ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. දැන් මම අර කිව්වේ කලින් කිව්වෙත් ඒක තමයි. දැන් ඔය චූල සාහිත්‍ය සම්ප්‍රදාය ඇතැම් ලේඛනවල විශේෂයෙන් රාජාවලිය වගේ ලේඛනවල සමහර සිදුවීම් අර්ථ දක්වනකොට කට වචනෙන් අහපු දේවල් සමහර වෙලාවලදී සමාජයේ තිබුණු පිළිගැනීම එහෙම නැත්නම් ජනප්‍රවාද මේ කාරණා පවා මේ චූල සාහිත්‍ය සම්ප්‍රදාය ලේඛකයෝ තමන්ගේ කෘතිවලට අන්තර්ගත කරලා තියෙනවා. ඒකට හොඳම උදාහරණයක් මම කියන්නම්. දැන් රාජාවලිය ගත්තාම රාජාවලියේ බැමිණි තියාසාය ගැන සාකච්ඡා කරනකොට ඒක මිලිඳු රජතුමාගේ රාජාවලිය වගේම තමයි වන්නි රාජාවලියත් බොහොම බරපතල ඉදිරියේ කාරණා හුවා දක්වනවා, අවධාරණය කරනවා. බැමිණි තියාසාය ඇති වෙන්න හේතුවක් වෙන්නේ ඉන්දියාවේ මිලිඳු රජතුමාගේ කාලේ සිදුවෙච්ච සිදුවීමක් කියලා කියනවා. හැබැයි අපි දන්නවා මේ බැමිණි තියාසාගතය ලංකාවට පැමිණි කාලය සහ මිලිඳු රජතුමා ඉන්දියාවේ රජකම් කරපු කාලය අතර යම් වෙනසක් තියෙනවා. ඒවා තර්කානුකූලව හොයලා බලනකොට තර්කානුකූලව සාකච්ඡා කරනකොට තමයි මේ කාරණා අතර තියෙන නොගැලපීම එළියට එන්නේ. ඉතින් ඔය ලේඛකයාගේ උගත්කම කෘතියක අන්තර්ගතයේ තීරණය වෙන්න බලපානවා. සහ ඒ වගේම තමයි තවත් වැදගත් කාරණාවක් කියන්න ඕන. ඔය විශේෂයෙන් යුරෝපා ජාතීන් පෙරදිගට ආපුහාම යුරෝපා ජාතීන් මේ පෙරදිග රටවල් ගැන සංස්කෘතිය ගැන සිරිත් විරිත් ගැන ලියනකොට ඒගොල්ලෝ මේ රටවල් වලට ආගන්තුක නිසා සමහර කාරණා වරදවා ලියපු අවස්ථා අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඔය රොබර්ට් නොක්ස් පොතේ පවා ඒ වගේ සංස්කෘතිය වැරදි විදිහට අර්ථකථනය කරපු නැත්නම් වැරදි විදිහට තේරුම් ගත් අවස්ථා අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. රොබර්ට් නොක්ස් පොත්වල පවා දැන් විශේෂයෙන් බුදුහාමුදුරුවෝ ගැන එහෙම කියනකොට සමහර අවස්ථාවලදී බෝධීන් වහන්සේ ගැන කියනකොට යම් දුර්වලතා ඒ පොත්වල දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒකට හේතුව වෙන්නේ මොකක්ද? ඒ අය මේ ආගම ගැන, මේ සංස්කෘතිය ගැන, මේ රටවල් ගැන හරි තොරතුරක් දන්නේ නැහැ. මේ රටවල් වලට මේ සංස්කෘතියට ඒගොල්ලෝ ආගන්තුකයි. ඒක නිසා මේගොල්ලෝ ලියන දේවල් වල ඒ වගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ නිසා ඉතිහාස ලේඛනයක් විදිහට යම් මූලාශ්‍රයක් පරිශීලනය කරනකොට කතුවරයා ගැන විශේෂයෙන් අපි අවධානය යොමු කරන්න ඕන. කතුවරයාගේ තත්ත්වය මොන ආකාරද කියලා අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. ඒ තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි කාලය. අපි භාවිත කරන ලේඛනයේ රචනා වෙලා තියෙන කාලය. දැන් උදාහරණයක් විදිහට
අපි කිසියම් සිදුවීමක් අර්ථකථනය කරන්න භාවිත කරන මූලාශ්‍රය ඒ සිදුවීමට ආසන්න කාලයක රචනා වෙලා තියෙනවා නම් ඒකට යම් විශ්වාසනීයත්වයක් එකතු වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ශ්‍රීමා බෝධීන් වහන්සේගේ රෝපණය ගැන මහා වංශයේ තියෙන විස්තරය චූල සාහිත්‍ය සම්ප්‍රදායේ රාජාවලිය ආදී වශයෙන් එන ග්‍රන්ථවල තියෙන විස්තරයට වඩා විශ්වාසනීයත්වයෙන් වැඩි. රාජාවලිය වගේ ග්‍රන්ථ 18 වෙනි සියවසේ වගේ ලියවෙන්නේ මහා වංශය ලියවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවස වගේ කාලෙදී. එතකොට මේ වසර අතර පරතරය ගත්තාම රාජාවලියට වඩා ශ්‍රීමා බෝධි රෝපණය කරපු කාලයට මහා වංශය රචනා වෙන කාලය සමීපයි. ඒ නිසා අපි රාජාවලියට වඩා මේ විස්තරය අර්ථකථනය කරනකොට මහා වංශයේ විශ්වාසදායී මූලාශ්‍රයක් විදිහට භාවිත කරනවා. ඒ නිසා දෙවැනි කාරණාත් බොහොම වැදගත් වෙනවා මේ ග්‍රන්ථයේ රචනා වෙලා තියෙන කාලය ගැන අධ්‍යයනය කරද්දී. මේ හේතුව නිසා තමයි හිතවතුනි යාපනයේ රාජධානිය වගේ ප්‍රදේශ ගැන අධ්‍යයනය කරන්න තියෙන ප්‍රධාන මූලාශ්‍රයක් වෙන යාල්පාන වෛපව මාලී වගේ මූලාශ්‍රය විශ්වාසනීයත්වයෙන් තරමක් අඩුයි කියලා පිළිගැනෙන්නේ. මොකද යාල්පාන වෛපව මාලී කියන පොත ලියවෙන්නේ ලන්දේසීන්ගේ කාලයේදී. ඒ නිසා යාපනයේ මොකද යාල්පාන වෛපව මාලී කියන්නේ විජය රජතුමාගේ ඉඳන් නැත්නම් ඊටත් පෙර ඉතිහාසයක ඉඳන් යාපනයේ ඉතිහාසය ගැන සාකච්ඡා කරන කෘතියක්. හැබැයි ලියවෙන්නේ ලන්දේසී යුගයේදී. ඒක නිසා යාපනයේ රාජධානී ආදී ඉතිහාසය ගැන ඉගෙන ගැනීමේදී යාල්පාන වෛපව මාලී කියන කෘතිය විශ්වාසදායී මූලාශ්‍රයක් විදිහට පිළිගැනෙන්නේ නැහැ. හැබැයි මූලාශ්‍රයක් විදිහට යම් යම් දේවල් ගන්න අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට දැන් ලන්දේසි පාලන කාලයට ආසන්න කාලයක සිදුවෙච්ච සිදුවීම් ගැන අධ්‍යයනය කරනකොට යාල්පාන වෛපව මාලී කෘතිය විශ්වාසදායී මූලාශ්‍රයක් විදිහට ගන්න පුළුවන්. නමුත් විජය රජතුමා වගේ ආදී අතීතයක් ගැන කතා කරනකොට යාල්පාන වෛපව මාලී කෘතිය විශ්වාසදායී මූලාශ්‍රයක් නෙමෙයි. ඒ නිසා අපි කිසියම් සිදුවීමක් අර්ථකථනය කරගන්නකොට අපි පාවිච්චි කරන මූලාශ්‍රය ඒ සිදුවීමට කොයිතරම් සමීප කාලයකද රචනා වෙලා තියෙන්නේ කියන එක අවධානය යොමු කරන්න ඕනේ. ඔය තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි හිතවතුනි අපි භාවිත කරන මූලාශ්‍රය රචනා කරපු ලේඛකයා එහෙම නැත්නම් මේ මූලාශ්‍රයේ රචකයා කවර පාර්ශවයක්ද නියෝජනය කරන්නේ කියන කාරණාව. ඒකත් අතිශයම වැදගත් දෙයක්. ඔය ඕනෑම ලේඛකයෙක් තමන් නියෝජනය කරන පාර්ශවය අනුව ඒ ලේඛකයාගේ ස්වභාවය ස්වරූපය තීරණය වෙනවා. ඔය කාරණාව නිසා තමයි ඇතැම් අය චෝදනා කරන්නේ මේ මහා වංශය අභයගිරිය ගැන ජේතවනයේ ගැන වැඩි තොරතුරු වාර්තා කරලා නැහැ, විස්තර කරලා නැහැ. ඒ වගේ ස්වරූපේ වගේ ස්වභාවය ගැන මහා විහාරයට සාපේක්ෂව බොහොම අවම මට්ටමින් තමයි වාර්තා කරන්න කියලා මහා වංශයට පොඩි චෝදනාවකුත් ඇතැම් පාර්ශවය එල්ල කරනවා. ඒ එල්ල කරන්න හේතුව වෙන්නේ මෙන්න මේ කාරණාව තමයි. මොකද මහා වංශය රචනා කරපු ලේඛකයා නියෝජනය කරන්නේ මහා විහාර පාර්ශවය. ඒ නිසා මහා වංශයේ වැඩිපුර තියෙන්නේ මහා විහාරයට අදාළ කාරණා, මහා විහාරයට අදාළ සංසිද්ධි මේ දේවල් ගැන තමයි මහා වංශය වැඩි වශයෙන් වාර්තා කරලා තියෙන්නේ. සමහර විට අපිට උත්තර විහාරට්ට කතා වගේ පොතක් ලැබුණොත් එහෙම අපිට අභයගිරිය ගැන මහා වංශයට සාපේක්ෂව වැඩි තොරතුරු ටිකක් දැනගන්න පුළුවන්කම ලැබෙන්න ඉඩ තිබුණා. දැන් උදාහරණයක් විදිහට මහසෙන් රජතුමාගේ කාලය ගැන මහා වංශ ටීකාව විස්තර කරනකොට මහා විහාරයේ සහ අභයගිරිය භික්ෂුන් වහන්සේලා අතර තිබුණු විනය වශයෙන් නොගැලපුණු කාරණා ගැන විස්තර කරලා තියෙනවා. ඒ විස්තර කරනකොට මහා වංශ ටීක කතුවරයා කියනවා මේ තොරතුරු උත්තර විහාරට්ට කතාවෙන් තමයි ගත්තේ කියලා. උත්තර විහාරය කියලා ඒ කාලේ හඳුන්වන්නේ අභයගිරිය. අද අපිට උත්තර විහාරට්ට කතාව දකින්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. නමුත් මහා වංශ ටීකා කතුවරයා උත්තර විහාරට්ට කතාවෙන් යම් උද්දෘත ගත්ත නිසා අපි දන්නවා උත්තර විහාරට්ට කතාවේ මොන වගේ දේවල්ද අන්තර්ගත වෙලා තියෙන්නේ නැත්තේ කියලා. ඉතින් මේ නිසා කතුවරයා නියෝජනය කරන පාර්ශවයත් අපිට අතිශයින්ම වැදගත් වෙනවා මූලාශ්‍රයක් පරිශීලනය කරනකොට. මොකද ඒ කතුවරයා නියෝජනය කරන පාර්ශවය අනුව මූලාශ්‍රය අන්තර්ගත වෙන කාරණාවල ස්වභාවය ස්වරූපය තීරණය වෙන්න පුළුවන් නිසා. අවසාන කාරණාව හිතවතුනි හතරවෙනි කාරණාව තමයි කතුවරයාගේ අරමුණ. මේකත් ප්‍රධාන කාරණාවක්. කතුවරයාගේ අරමුණ අනුවත් ඔහුගේ ලේඛනය එහෙම නැත්නම් කෘතියේ අන්තර්ගතය තීරණය වෙනවා. අපි ඉතිහාස පොත් විදිහට අපි පාවිච්චි කරාට මේ ලේඛන ඇතම් ලේඛන ඒ වගේ අරමුණ ඉතිහාසය රචනා කිරීම නෙවෙයි. උදාහරණයක් විදිහට මහා වංශය උනත් අපි ඉතිහාස පොතක් විදිහට භාවිත කළාට පාවිච්චි කළාට මහා වංශ කතුවරයාගේ අරමුණ ඉතිහාසය කියන එකම නෙමෙයි. ඔබ මහා වංශය පෙරලලා බැලුවොත් මහා වංශයේ සෑම පරිච්ඡේදයක් අවසානයේදී මේක පාඩයක් යොදනවා මහා වංශ කතුවරයා. මොකක්ද? උදී ජන පහන් සංවේගයේ පිනිස කළ මහා වංශය.
මේක මේ මිනිස්සුන්ගේ පහන් සංවේගය ඇති කරන්න. එහෙම නැත්නම් ආගමික අරමුණකින් රචනා කරපු කෘතියක් විදිහට තමයි මහාවංශ කතුවරයාම මහාවංශය ගැන කියන්නේ. ඒ නිසා මහාවංශය අපි ඉතිහාස පොතක් විදිහට පාවිච්චි කළාට මහාවංශය ඇත්තටම ආගමික අරමුණකින් රචනා වෙච්ච ලේඛනයක්. දැන් පූජාවලිය ගත්තම පූජාවලියත් අපි ඉතිහාස මූලාශ්‍රයක් විදිහට යම් ඉතිහාසකාර අර්ථකථනය කරගන්න පූජාවලියත් පාවිච්චි කරනවා. හැබැයි පූජාවලිය අරමුණ බුදුරජාණන් වහන්සේගේ අරහං කියන බුදු ගුණය විස්තර කරන එක. ඒ විදිහට අපි ඉතිහාස ලේඛන විදිහට පාවිච්චි කරාට ඇතම් කෘතීන් ඒ කෘතීන් වල අරමුණ වෙන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මෙතන තවත් එක වැදගත් කාරණාවක් මතු කරන්න ඕන. ඒ තමයි ඇතම් ලේඛකයින් අතින් අචේතනිකව ඓතිහාසික කාරණා මේ ලේඛන වලට අන්තර්ගත වෙච්ච අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට අපි බැමිණි ඉතිහාසය ගැන වඩාත් විස්තර කරගන්නකොට අපි භාවිත කරනවා පාලි අට කතා. එතන පාලි අට කතා කියන්නේ ත්‍රිපිටකයේ තියෙන ගැඹුරු තැන් විස්තර කරමින් රචනා වෙන අර්ථකථනය කරමින් රචනා වෙන ලේඛන විශේෂයක්. මේ ලේඛන වල යම් යම් නිදර්ශක පෙන්වමින් යම් යම් ධර්ම කාරණා විග්‍රහ කරනකොට විස්තර කරනකොට ඒ කාලයේ පැවතුණු එහෙම නැත්නම් ඒ ලේඛකයන්ගේ අත්දැකීම් වශයෙන් පැවතුණු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආචාර්යවරයෙක්ගෙන් හෝ සංඝ සන්නිපාතයකදී අහපු කාරණාවක් විදිහට හෝ යම් යම් කතාන්දර ඉතිහාසයට සම්බන්ධ යම් කතාන්දර මේ ලේඛනවල අන්තර්ගත වෙලා තියෙනවා. බැමිණි ඉතිහාසය ගැන ගොඩාක් තොරතුරු අපි අට කතා වලින් ගන්නේ මේ වගේ ධර්ම කාරණා විග්‍රහ කරනකොට මේ ලේඛකයන් අතින් බුද්ධඝෝෂ අටුවාචාරින් වහන්සේ ඇතුළු අටුවාචාරින් වහන්සේලා විසින් ධර්ම කාරණා විග්‍රහ කරනකොට මේ අන්තර්ගත කරලා තිබුණ නිසා මේ කතා. ඒ කතාව ඔස්සේ අපි ඒ කතා කියවලා ඒ කතාව ඔස්සේ තමයි අපි බැමිණි ඉතිහාසාගතය වගේ දේවල් ගැන ඒ වගේ තත්ත්වය ගැන ඒක ස්වරූපය ගැන ඒ කාලේ මේ සාගතයත් එක්ක සමාජීය වශයෙන් එහෙම නැත්නම් ශාසනික වශයෙන් නැති වෙලා තිබුණු තත්ත්වය ගැන අපි අර්ථකථනය කරගන්න විග්‍රහ කරගන්නේ. මේ අචේතනිකව මේවට අන්තර්ගත වෙලා තියෙන නිසා යම් වැදගත්කමක් මේ සමහර කතාන්දරවල තියෙනවා. මොකද පවතින කතාවක් තමයි නිදර්ශනයක් විදිහට ගේන්නේ. ඒ කතාව වෙනස් නොකර සම්පූර්ණයෙන්ම මේවට අන්තර්ගත කරලා තියෙනවා. ඒ නිසා මේ වගේ කතාවල විශ්වසනීයත්වයක් තරමක් වැඩි. ඒ නිසා ඔය අචේතනිකව අන්තර්ගත වෙන සංසිද්ධීන් අපි ඉතිහාසය අධ්‍යයනය කරනකොට වැඩි සැලකිල්ලකින් අවධානය යොමු කරනවා. මේ මම කියපු ප්‍රධාන කාරණා හතරත් එක්ක තමයි අපි ඉතිහාස ලේඛනයක් ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඉතිහාස ලේඛනයක් භාවිත කරන්න ඕන. කතුවරයා ලේඛනය ලියවිලා තියෙන කාලය, ලේඛනය රචනා කරන ලද කතුවරයා නියෝජනය කරන පාර්ශ්වය සහ කතුවරයාගේ අරමුණ. අපි දන්නවා ඉතිහාස ලේඛන පවත්වාගෙන ආවේ පුස්කොළ පොත්වල. මේ පුස්කොළ පොත් පිටපත් කරනකොට සිදුවෙච්ච ඇතැම් දෝෂ තියෙනවා. ඇතැම් සාවද්‍ය යෙදීම් යෙදුණු අවස්ථා අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒවා තෝරා බේරා ගන්න විදිහක් තියෙනවා. ඒ වගේම තමයි යම් කරුණු හැලීම්, කරුණු මගහැරීම් වෙච්ච අවස්ථා තියෙනවා. ඒ වගේම ඇතැම් කරුණු අමතරව එකතු වුණු අවස්ථා ගැන අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. මේවා කාරණා ගොඩාක් තියෙනවා. මේවා තෝරා බේර ගන්න, විසඳ ගන්න බොහොම කල්පනාවෙන් සැලකිල්ලෙන් මේ ගැන අවධානය යොමු කරන්න ඕන. මේ ගැන අධ්‍යයනය කරන්න ඕන. ඉතින් ඒ කාරණා ගැන අපි ඉදිරියේදී කතා කරමු. මම මූලාශ්‍රයක් ඉතිහාසය අධ්‍යයනය කරනකොට ඉතිහාස ලේඛනයක් එහෙම නැත්නම් ඓතිහාසික මූලාශ්‍රයක් පරිශීලනය කරන්න ඕන කොහොමද කියන එකේ ආරම්භක පියවරක් විදිහට තමයි මම ඔය මූලිකව අවධානය යොමු කරන්න ඕන කාරණා හතරක් ගැන කිව්වේ. කතුවරයා, ලේඛනයත් කාලය, කතුවරයා නියෝජනය කරන පාර්ශ්වය සහ කතුවරයාගේ අරමුණ කියන කාරණා හතරත් එක්ක අපි ඉදිරියටත් මේ සංවාදය ගොඩනගමු. ඉතින් නැවත හමු වන තුරු ඔබට සුබ දවසක්.